හායි ළමයි ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ vlog එකක් කරන්න ඕනි කියලා හිතුණා. ඇත්තටම දැන් ළඟ වීඩියෝ දාන්න වෙලාවක් නැහැ. අනිත් එක තමයි චුට්ටක් විතර අසනීපයි. ඒක නිසා එක දිගට වැඩ කරන්නවත් වීඩියෝස් දාන්නවත් බැහැ. මම මේ හැමදේම ඔයාලත් එක්කම පස්සේ ෂෙයා කරගන්නම්. මොකද මේ දවස් ටිකක් මට අමාරු කාලයක් යන්නේ. ඒක නිසා ඒ සේරම දේවල් මම ඔයාලත් එක්කම තව ටිකක් දවස් ගියාම ෂෙයා කරගන්නම්. මොකද දැන් ඔයාලා තමයි මගේ පවුල, ඔයාලා මගේ පවුල වගේ වෙලා වීඩියෝ එකක් නැත්තම් WhatsApp එකට මැසේජ් දාලා අහනවා ඇයි අක්කී, ඇයි නංගි වීඩියෝ එකක් නැත්තේ? අපි වගේ වීඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නේ එහෙම කියලා. ඉතින් ගොඩාක් වීඩියෝස් කරන්න අයිඩියාස් තියාගෙන හිටියා. ඉතින් ඒ හැමදේම චුට්ටක් නතර කරා. ඉතින් අපි බලමු ඉස්සරහට වැඩ ටික වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මම ගොඩ දවසකින් මම කලින් වීඩියෝ එකේ කිව්වා කලින් වීඩියෝ එකේ කියන්න බැරි වෙනදී මට වීඩියෝ එක රෙකෝඩ් කරලා දාන්න බැරි නෝ සෝරි. නැත්තම් මේ වෙද්දී ඔයාලා එක චුට්ටක් විතර දැනගෙන මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න දෙයක් තිබුණා. ඔයාලට දැන් පේනවා ඇති මගේ කොණ්ඩේ ස්ට්‍රේට් කරාට පස්සේ හොඳටම කොණ්ඩේ යන්න පටන් ගත්තා. මම හිතුවා මොකද මම කලින් vlog එක දාලා තිබ්බා hair oil එකක් ගැන. ඒක ගැන ගොඩාක් කට්ටිය අහලා මට හරිය reply එකක් එකට දී ගන්න බැරි වුණා. දැන් මේ දවස් ටිකේ පොඩ්ඩක් නිදහසේ ඉන්න හින්දා මම හිතුවා ඒ කියන්නේ අර මහන් වැඩ වලින් පොඩ්ඩක් නිදහසේ ඉන්නවා. ඒක නිසා මම හිතුවා ඔයාලට පොඩ්ඩක් ඒ ගැන කියන්න ඕනි කියලා. මොකද ගොඩක් අයට මේ ප්‍රශ්නේ තිබුණා කියලා තේරුණා. ඒ වීඩියෝස් කියන්නේ වීඩියෝස් වලට ආපු කමෙන්ට් වලින්. ඉතින් මගේ කොණ්ඩේ හොඳටම ගිහින් තිබුණේ මෙන්න මේ හරියෙන් එහෙම කොණ්ඩේ තිබුණේම නැහැ. මේ ඔයාලට පේනවනේ. දැනටමත් ගොඩාක් ලොකුවට නැහැ. හැබැයි මීට වඩා මෙහෙම කොණ්ඩේ දැම්මහම සම්පූර්ණ මේ හරියම අර තට්ට පැදිලා කියන්නේ අන්න ඒ වගේ තිබුණේ. ඉතින් මං හිතගත්ත ඔයිල් එකක්. ඒක සාමාන්‍ය මාස 8ක් 9ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ඔයිල් කාලක් වගේ ඒ තරම් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් පරණ වෙන්නේ නැතුව. හැබැයි ඉතින් සුවඳක් නැහැ. මොකද මොකද සුවඳකාරක එහෙම කිසිම දෙයක් දාන්නේ නැහැ. ස්වභාවිකම දේවල් දාලා විතරයි හදාගත්තේ. ඉතින් මට හිතුණා ඒක දැන් මගේ වගේ ගොඩාක් ප්‍රශ්න තියෙන ගොඩක් අය ඇති. ඉතින් එයාලට මට හරියටම හදලා දෙන්න පුළුවන් නම් ඒකත් ඔයාලට දවුවක් වෙයි කියලා මට හිතුණා. ඉතින් ඒක මං හිතුවා ඒක හදන්න. දැන් ඔයාලට කියන්නේ ඒක හදලා ඔය ප්‍රොඩක්ට් එකක් විදිහට දෙනවා නම් එහෙම දෙන්නත් පුළුවන්. මම එච්චර ලොකුවට යන්න හිතාගෙන නැහැ. එච්චර ලොකුවට යන්නේ නැහැ. ඔයාලට ඕන නම් මගෙන් ඒ ඔයිල් එක අරන් එහෙම ඔයාලගේ ලේබල් එකක් දාලා ප්‍රොඩක්ට් එකක් විදිහට දෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද මට 100% ෂුවර් මට හොඳ ප්‍රතිඵල තිබුණේ ඒ hair oil එකෙන්. මම තව අක්කි කෙනෙක්ගේ hair oil එකකුත් පාවිච්චි කරා. මම ඒක ගැන වීඩියෝ එකක් කරා ඔයාලට මං හිතන්නේ. ඒකත් ඇත්තටම හොඳයි. ඉතින් ඒකෙත් එහෙම කියන්නේ කිසි වරදක් නැහැ. ඒකත් හොඳයි ඇත්තටම. ඉතින් මට හිතුණා දැන් මම කියන්නේ දේවල් දාලා හදද්දි මට ඒක 100%ක් විශ්වාසයි. මොකද මගේ අත් දෙකෙන් ඒ hair oil එක හැදෙන්නේ. ඒක නිසා මට හිතුණා ඒක ගැන පුංචි වීඩියෝ එකක් ඔයාලට මේ vlogs වලින් අරන් එන්න ඕනි කියලා. මොකද අද චුට්ටක් මම ෆ්‍රී වුණා. අර අනිත් වැඩත් එක්ක චුට්ටක් ෆ්‍රී එකේ ඉන්න දවසක් නිසා. ඉතින් ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් ළමයි මේ තියෙන්නේ ඒ hair oil එක. ඔයාලට පේනවා ඇති මේකේ පාට එහෙම. ඉතින් කළු පාටක් කියන්නේ තද කොළ පාටක්. කළු පාටක් තමයි මෙහෙම තියෙන්නේ. දැන් මෙහෙම කරාම ඔයාලට පේනවා ඇති තද කොළ පාටක් දෙන. ඉතින් දැන් hair oil එක ඉවර වෙලා මෙච්චරක් විතර තිබුණා. ඒ hair oil එක හිඳින වීඩියෝ එක ඇති. මම ඒකේ link එක link එක description එකේ දාන්නම් comment එකකින් වගේ නැත්නම් pin comment එක වගේ දාලා තියන්නම් මේ තෙල් එක හදන වීඩියෝ එක. ඉතින් ඒකේ ඔක්කොම ingredients පෙන්න ගන්න මට බැරි වුණා. මොකද ඒ කියන්නේ තිබ්බ tray එකේ ඉඩමදි වෙච්ච නිසා. ඉතින් මට පුළුවන් ඔයාලට මේ hair oil එක හිඳලා එවන්න. මේක හිඳින්නේ තැඹිලි තෙල් එකෙන්. ඉතින් ඒක ගොඩක්ම හොඳයි. දැන් ඔයාලට මහා විශ්වාසයිනේ. තැඹිලි තෙල් කියලා සමහර පොල් තෙල් දානවා. ඒ වගේ වැඩ කරන්නේ නැහැ. ඉතින් මට හොඳ ප්‍රතිඵල තිබ්බා මේ ඔයිල් එකෙන්. ඒ නිසා මම මේ hair oil එක ඔයාලට හිඳලා එවන්න ඕනි කියලා හිතුවා. ඉතින් මගේ ගොඩාක් කර්ල් කොණ්ඩයක් තිබුණේ. කර්ල් කොණ්ඩේ ස්ට්‍රේට් කරාට පස්සේ සම්පූර්ණයෙන් මගේ කොණ්ඩේ ගියා. ගියා කියන්නේ
ඒක මැදින් ඔක්කොම කැඩෙන්න පටන් ගත්තා. මොකද්ද හේතුව කියන්න දන්නේ නැහැ. කොහොමත් අර අපේ ස්වභාවික කොණ්ඩේ වෙනස් කරාම මම එහෙට මෙහෙට යන්නේ ඔයාලට මාව හරියට පේන්නේ නැද්ද? මෙන්න මෙහෙම හිටියාම පේන්නේ නැති කියලා මං හිතනවා. ඉතින් මෙන්න මේ වගේ අහපව මගේ ඒ තිබුණ පරණ කර්ල් කොණ්ඩේ අහපව ලස්සනට වැවෙන්න ගත්තා. ඉතින් ඒක මට ගොඩාක් සතුටුයි. ඉතින් ගොඩාක් කොණ්ඩ ප්‍රශ්න තියන අය ඉන්නවා. මොකද මම මේ හෙයා ඔයිල් එක දැන් බෝතල් 10ක් විතර හිඳිනවා කොහොමත් ගමේ අය ඉල්ලනවා. මොකද ගමේ අය මගේ කොණ්ඩේ දැක්කම මගේ යාළුවෝ ඉතින් මං ආශ්‍රය කරන අක්කිලා මෙහෙට එන යන අය එයාලා හැමෝම කියනවා නංගි දැන් ඔයාගේ කොණ්ඩේ ඇවිල්ලා ඉස්සරට වඩා හොඳයිනේ. අනේ ඔයා මොකද්ද ගෑවේ කියලා. ඊට පස්සේ මං එයාලට විස්තරය කිව්වම එයාලා මට කිව්වා හිඳලා දෙන්න කියලා. ඉතින් මං ඒකට බෝතල් 10ක් විතර හිඳින්න හිතාන ඉන්නවා. බෝතල් කියන්නේ ලොකු බෝතල් 10ක් නෙවෙයි. චුටි පොල් තෙල් කියන්නේ මිලිලිටර් 100 වගේ බෝතල් 10ක් හිඳින්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඔයාලටත් ඕන කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ලොකු මුදලක් වෙන්නේ නැහැ. ඒ බෙහෙත් කට්ටෝරු වලට යන සාමාන්‍ය මුදලක් තමයි ගන්න. ඉතින් ඔයාලට පුළුවන් ඕනනම් ඔඩර් එකක් දාන්න. ඉතින් අපි බලමු දැන් මම මේ හෙයා ඔයිල් එක ගන්න යන්නේ. මේක ළමයි ගාද්දි අර චුටි මේ ඩ්‍රොප් වගේ ගන්න පුළුවන් බොටල් එකකට තිබ්බනම් හොඳයි කියලා හිතනවා. මම දැන් කට්ටියට දෙද්දි මම හිතුවා ඒ වගේ බොටල් එකකට දානවා කියලා. මොකද එතකොට අපිට ගන්න ලේසි. මම මේක හිතේ නැහැනේ මම මේක හැදුවේ නිකන් අර එහෙම අයිඩියා එකක් තියාගෙන එහෙම විකුණනවා. එහෙම කියලා හැදුවේ නැහැ. මොකද මට කොණ්ඩේ ප්‍රශ්නේ තිබුණා. එක එක ඔයිල් මම try කරා. මට එකකින්වත් විසඳුමක් ආවේ නැහැ. ඒක නිසා මම හිතුවා තෙල් එකක් හිඳලා ගන්නවා කියලා. මොකද ගොඩක් අය එක එක බෙහෙත් වට්ටවල කිව්වා. ඉතින් මම රෙදි ගන්න යන ෂොප් තියනවානේ දැන් ඔය මම මැටීරියල්ස් ගන්න යන ඒ ෂොප් එකක ඇත්තටම කිව්වොත් ඒ මුදලාලි කෙනෙක් තමයි මට කිව්වේ මෙන්න මේ තෙල් එක දුව ගාලා බලන්න ඇත්තටම ගොඩක් හොඳයි හිඳලා ගාලා බලන්න කියලා. ඉතින් ඒකෙන් මට ඇත්තටම හොඳ ප්‍රතිඵල තිබුණා. ඉතින් මං හිතුවා ඒක අයලත් එක්ක මේ විදිහට ෂෙයා කරගන්න. අනිත් එක දැන් කාට හරි තියෙන ප්‍රශ්නයක් විසඳනවා කියන්නේ ඇත්තටම ලොකු දෙයක් නෙවෙයි. මොකද කට්ටිය දැන් මම මෙහෙම කොහෙට හරි ගියාම තනිකරම අහන්නේ මගේ කොණ්ඩේ ගැන. ගොඩක් අය අහනවා කොණ්ඩේට මොකද වෙලා තියෙන්නේ? ඇයි හොඳට තිබ්බ දැන් කලින් මාව දැකපයින්වනේ ඉස්කෝලේ අදාගේ කොණ්ඩේ හොඳට තිබුණානේ. දැන් ඔය කොණ්ඩේට මොකද උනේ? ඔය වගේ ගොඩාක් දේවල් අහනවා. මගේ කොණ්ඩේ හොඳක් තියෙන්නේ පැහැෙන්නේ නැහැ. හැබැයි චුට්ටක් තඹ පාට වෙනවා. ඒකත් නැති වෙලා ගියා මේ හෙයා ඔයිල් එකට. කොණ්ඩේ යන්න ගතියක් එහෙම තිබුණේ නැහැ ඉස්සර. හැබැයි මම කොණ්ඩේ හදුවට පස්සේ කොණ්ඩේ හොඳටම යන්න පටන් ගත්තා. මගෙන් කැඩුනා. ශක්තිමත් බව නැති වුණා. ඒක ස්ට්‍රේට් එකේ වරදක් කියන්නේ මෙහෙමයි. කොහොමද ස්ට්‍රේට් එකකින් වෙන්නේ කොණ්ඩේ තියෙන ඝනකම් ගතිය අඩු කරන එකනේ. ඒක අපි දැනගෙනනේ කරන්නේ. ඉතින් ඒ දැනගෙන මේ මෝඩ වැඩේ කරලා ආයෙත් කොණ්ඩේ කැඩුනහම හදා ගන්න ඕනෙත් අපිම තමයි. ඒ වුණාට ඉතින් ආසයිනේ අපි ලස්සනනේ ස්ට්‍රේට් එකක් කරලා ඉන්න ආසයි. ඉතින් ස්ට්‍රේට් කරලා මේ හෙයා ඔයිල් එක දාන්න පුළුවන්. මමත් ආසාවෙන් ඉන්නවා. ලොකු ආසාවක් නැහැ. හැබැයි මමත් ආයෙත් ස්ට්‍රේට් එකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ හිතාගන්නේ හිරියට ඊට කලින් කොණ්ඩේ වවාගෙන ඉන්න එපා. දැන් කොණ්ඩේ නැතුව තට්ටේ පැදිලා ස්ට්‍රේට් එකක් කරාම ඊට වඩා කැතයි. එතකොට හොඳටම පේනවා. තුනී වුණාම හොඳටම පේනවා. ඉතින් ඒක නිසා මේ වගේ කොණ්ඩේ පාත හරියට තාලට හොඳට ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ නැට්ට වගේ එහෙම වෙලා නැහැ. දැන් අර ගොඩක් නිකන් පාතට එද්දි එහෙමනේ තියෙන්නේ. එහෙම නැහැ. කලින් එහෙම තිබුණා. කලින් කියන්නේ එච්චරවත් තිබුණේ නැහැ. ඉතින් ගාලා හොඳට පොඩ්ඩක් වෙලා මසාජ් එකක් දෙන්න. ඇත්තටම දැන් අපි වැඩ කරන අය විතරනේ. අපි ගැන බලන්නේ නැහැ. අපේ සෞඛ්‍ය ගැන ඇත්තටම අපි හිතන්නේ නැහැ. ඒ වුණාට අපි අපේ සෞඛ්‍ය ගැනත් හිතන්න ඕනේ. අංක 1 දෙන්න ඕනේ අපේ සෞඛ්‍යෙට. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට මොකක් හරි දෙකකින් ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ බලන්නකෝ දැන් මගේ කොණ්ඩේ තිබුණ තට්ටි ගතිය නැහැ. මේ හරිය මෙහෙම නෙමෙයි ළමයි. ගොඩාක් තිබුණා මේ කොණ්ඩේ මෙහෙම තිබුණේම නැහැ. ඉතින් මේ හෙයා ඔයිල් එක ගොඩාක් ඔයාලට පේනද මේ පුංචි මේ හරියෙන් එහෙම පේනවා ඇති. බේබි හෙයාර්ස් ගොඩාක් ඇවිත් තියෙනවා. ඉතින් සැලොන් එකට ගියාම ක්ලීන් අප් එකක් කරන්න ගියාම
දැන් මාස දෙකකට සැරයක් වගේ තමයි මම යන්නේ. එක මාසයක් ගිහිල්ලා එයා කිව්වා නංගි වගේ හොඳටම කොණ්ඩේ අඩු වෙලානේ මුකුත් කරේ නැද්ද කියලා. ඊට පස්සේ මං ගා තෙල් එකක් ගානවා. ඒක බලමු අක්කි හොඳයිද කියලා. ඊට පස්සේ මේ ළඟදී ගියාට පස්සේ මාස දෙකකට ගියාට පස්සේ ගියාට පස්සේ ඒ අක්කිම කියනවා නංගි වගේ බේබි හෑර්ස් ගොඩක් ඇවිල්ලානේ මොනවද කොණ්ඩේට කරේ කියලා. ඊට පස්සේ මං ගා මෙහෙම ඔයිල් එකක් ගානවා. ඒකයි කියලා. ඉතින් ඒ වෙනස පිට ආයෙට පේනවා. දැන් ඇත්තටම මට මගේ කොණ්ඩේ ටිකක් පේනවා අඩුයිනේ උඩින් එහෙම. ඒ දැකපු අය hair oil කිල්ලපු නිසා තමයි මම හින්දින්නේ. ඉතින් ඔයාලටත් ඕන නම් ඕඩර් එකක් දාන්න මම පාතින් මගේ WhatsApp නම්බර් එක දාන්නම්. hair oil එක ඕනේ නම් කියන්න. ලේබල් ගහලා එහෙම ලොකුවට කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මාස 6ක් වගේ පාවිච්චි කරන්න පුළුවන් තියාගන්න පුළුවන් ඔයිල් එක. තාම මගේ එකට මුකුත් වෙලා නැහැ. සුවඳ එහෙමත් වෙනස් වෙලා නැහැ. ඒ විදිහටම තියෙනවා. ඉතින් මුකුත් කෙමිකල්ස් ಜಾති දාන්නේ නැහැ. සුවඳ තියෙන ස්වභාවික දේවල් වලින්මයි හින්දින්නේ. හින්දින කොටත් ඕනනම් ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙනම් ඉතින් channel එක subscribe කරන්න. ඔයිල් එකත් ඕන නම් කමෙන්ට් එකක් හරි මැසේජ් එකක් හරි දාන්න. මම පාතින් නම්බර් එක දාන්නම්. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.